excuse me doctor. අනේ මේ ටීනියා ඉන්ෆෙක්ෂන් එකක් ඉන්න කසනවා ඉවරයක් නැහැ. මේකට මොකද්ද කරන්න පුළුවන්? ටීනියා ඉන්ෆෙක්ෂන් එක දැන් රට පුරාම පැතිරෙන හරිම කරදරයක් වෙලා තියෙනවා. මේකට අපි ඔබේ වෛද්‍යවරයෙක්ගෙන් ගන්න ප්‍රතිකාර නියමිත කාලයට ගන්න එක හරිම වැදගත්. ඒ කියන්නේ සති 3ක් නම් සති 3ම ගන්න ඕනේ, මාසයක් තුනොත් මාසෙම ගන්න ඕනේ, ඒ වගේ. ඊළඟට තමයි ඔබට දෙන ආලේපන, ඒ කියන්නේ ඇන්ටි ෆංගල් ක්‍රීම්ස් ඔබ ඒ තියෙන රෑෂ් එකේ ගාන තමයි සෙන්ටිමීටර් 1ක් හෝ 2ක්. ඒ මාජින් එකෙන් එළියට යන්නත් එක දාලා හොඳින් පොඩ්ඩක් රබ් කරන්න ඕනේ. ඊළඟට කිසිම වෙලාවක මේක හරිම වැදගත්. කිසිම වෙලාවක ඔයගොල්ලන්ගේ කෙමිස්ට්ගෙන් හරි ෆාමසිස්ට්ගෙන් හරි ට්‍රීට්මන්ට් ගන්න එපා. මොකද මේක දැන් නොයෙකුත් ක්‍රීම් වර්ග පාවිච්චි කරලා තියෙන නිසා මේක හරිම අමාරුයි අඳුර ගන්න. ඒ කියන්නේ අපිට පවා සමහරක් වෙලාවට අඳුර ගන්න අමාරුයි. ඒ නිසා ගොඩක් අය ස්ටීරොයිඩ් සම්බන්ධ කරපු ක්‍රීම් දෙනවා. මෙන්න මේක තමයි හේතුව ටීනියා හොඳ වෙන්නේ නැති වෙන්නේ මේ රටේ. එතකොට ඒ වගේම තමයි මේක බෝරණ රෝගයක් නිසා දැන් අපි දකිනවා එකම පවුලේ කීප දෙනෙකුට මේ රෝගය හැදිලා තියෙනවා. ඒ නිසා ඔබේ ඇඳුම් සෝදනකොට ඔබේ පවුලේගේ වෙන්ම සෝද ගන්න ඕනේ. ඒ වගේම තමයි ඔබ නිතරම හැමදාම ඔබේ අඳින උඩ ඇඳුම් යට ඇඳුම් සියල්ලම හොදලා තමයි නැවත වරක් පාවිච්චි කර ගන්න ඕන. ඉතින් මේ වගේ දේවල් කීපයක් තියෙනවා ඔබ අනුගමනය කරන්න ඕන. ඒ වගේම මම නැවත වරක් කියනවා මේ රෝගයට ප්‍රතිකාර ලබා ගන්න ඕන සුදුසුකම්ලා මේ රෝග නිශ්චය කරලා, ඒ කියන්නේ ඩයග්නොසිස් එක හරියට කරන්න පුළුවන් ડોක්ටර් කෙනෙක්ගෙන් තමයි. මෙහෙම කරොත් ඔබේ රෝග තවටින් සුව කරන්න පුළුවන්.